guys, ඉතින් ඔයාලට කොහමද? ඉතින් කාලෙකින් වීඩියෝ දාන්නේ. වීඩියෝ දාන බලන මට. ඉතින් අපි හෙට යන්න හදන්නේ දියතලාවේ. ඉතින් මේක හොඳ වීඩියෝ එකක් කියලා මම හිතනවා. දියතලාවේ අපි අනිත් විශේෂම දේ තමයි අපි හෙට යන්නේ කෝච්චියේ. මගෙත් ඉතින් මේ ෆස්ට් ටයිම් කෝච්චිය යන. මම කලින් කෝච්චිය ගිහින් නැහැ. මම හිතනවා මට ඒක හොඳ අත්දැකීමක් වෙයි කියලා. රැඳී ඉන්න. මම ඔයන්ට හොඳ වීඩියෝ එකක් දෙන්න. එහෙනම් හෙට සෙට් වෙමු. බයි. ඉතින් guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකට. දැන් කෝච්චි එන ගමන් තියෙන්නේ 8:00 විතර තියෙනගේ කෝච්චිය. ඉතින් සෙට් වෙමු. First time. Hi. Hello. Mr. Vinod. First time, first time first time kami. Ya first time ni. Setting.
තව තියෙනවා එන්ජින් එක පිටිපස්ස. ඔව් එන්ජින් එක පිටිපස්ස ගෑනලා අපි අපි දැන් ඉන්නේ මේ රොඩ් එකේ. අපේ කට්ටිය දැන් ගොඩක් කට්ටිය මහන්සි ඉතින් මහන්සියලා. එතකොට මේකේ වාසිය තියෙන මෙහෙම වලට මේනදී MP ගන්න මෙතන මේක සබ් ගන්න පුළුවන්. මේ යන වීඩියෝස් වල මේ ඉස්සෙල්ලා ගියා පාට උනේ. ඒනවා පොඩි මුද්දකලා ඉතින් පාට කියලා ගියා. ඒකේ අපි සවුන්ඩ් එක ගන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ මේක බලලා මේ සීට් එක කඩලා නිදිය ගන්න විදියට අපිට ඉන්න පුළුවන්. එන්න බලන්න. ඉර වෙලාවේ අන්න විදියට පහත් වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ක්ලික් එකක්. ඒ ක්ලික් එක බලලා සීට් එක හරවන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. එතකොට ෆුඩ් ට්‍රැක් එකක් තියෙනවා මෙතන. ටේබල් එකක්. මේවට වෙනම ටේබල් තියෙනවා. නෝ තමයි දැනට තමයි යන්න මේ ෆස්ට් ක්ලාස් එකේ තියෙන මේ අපි කියන්නේ මේ තියෙන තට්ටු දෙකම මේ තියෙන පෙට්ටි දෙකම full AC එකේ තියෙන්නේ. මෙතෙන් එහා පැත්තේ තියෙනවා සෙකන්ඩ් එකේ සෙකන්ඩ් ක්ලාස් එකේ A එක. ඒකේ comfortable but AC නෑ. එතකොට ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. නැත්නම් එක විදිය තමයි. අපි යම් බලමු. ඊළඟට අද සාපේක්ෂව ඒක ඕන කියන්න තමයි. Filipino
ඔන්න ගයිස් අපි දීපලාවෙන් බැස්සා. දැන් බැස්සේ. දැන් බැස්ස විතරයි. හරි ඊළඟට දැන් මොකද්ද කරන්නේ? දැන් අපි දැන් කැම්ප් එකට යන්න ඕනේ. දැන් කැම්ප් එකට දැන් අපි කතා යන්න කරනවා. හරි අපි කැම්ප් එකට ගිහිල්ලා එනං කතා කරමු. ඔන්න අපි ආවා අද රැට ඉන්න තැනට. අද රැට ඉන්න තැනට ආවා. ඉන්නේ මේ කැම්ප් එකේ. ඉන්නවා පෙන්නන්න. ලස්සන. මේක නම් මාර ලස්සනයි. අතන ග්‍රවුන්ඩ් එකේ තියෙන zoom කරන්නේ. මේ අතර මේක නම් මාරම ලස්සනට තැන. ඉතින් අර වෙන ඔයගලන්ට කැම්ප් එක. අර ඔයගලන්ට වෙන කැම්ප් එකේ ඒ කැම්ප් එක වෙන්නේ. ඔය දිගටම තියෙන කැම්ප් එක. අපි ඉන්නේ කැම්ප් එකේම කැලේ තමයි. මම පෙන්නන්නම් ඔයගලන්ට අද මේ ඉන්න තැන මාරම ලස්සනයි. මෙතන තියෙන ලොකු කාමරයක්. අප මෙතන තියෙන ලොකු කාමරයක්. මාර ලස්සන මේ පොරොට හදලා තියෙන ඔක්කොම ලී වලින් තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සන තැනක්. හෙලෝ ඉතින් දැන් ඔය ඔක්කොම කට්ටිය නාලා ඉවරලා දැන් යන්න හදන්නේ කඩේට අපි. හෙට ගිහිල්ලා එන්නද සුපිටි ගැත්තක් මල් එහෙම තියනවා නියමෙට. ලස්සන මල් තියෙන. මරු. දැන් යනවා කඩේ. හරිද? කඩේ යන්නේ SMS යන්නේ කඩේ යන්නේ බස් එක. මේ ටයිප් එකට ගමු වීඩියෝ. ෂියර්. ඉතින් අද දවස් ගැන මොකද්ද ඔයාලා කියන්න තියෙන්නේ? ඒ මාසේ ගත්තේ නෑ නෝ වීඩියෝ එක. ඊපස්සේ අපිට මොකද්ද කියන්නේ? කෝච්චි ගමනේම පුදුම බිල් එක බලන්න බිල් එක. දැන් අපි යන්නේ රෑ කෑමට බඩු ටිකක් ගන්න හරියද? ඒක මේ ඉතින් ඔයගොල්ලෝ මොකද කියන්නේ අද දවස් ගැන? මේ ටික ගන්න යන්න වෙනවා මේ අද දවසේ ටික ගන්න ඕනේ. දැන් අපි කඩයක් හොයන්න යනවා. රවිනේ වර මොකද කියන්නේ?
දවස ගැන. ඇත්තටම සතුටුයි ඉතින් අද දවස ගැන. සතුටුයි. අපිට තියෙන සතුටුයි අද දවස. ඉස්සරහට බලාගමු මොනවද වෙන්නේ කියලා අපි උයන තමයි කන්න යන්නේ ඉතින් අද. අපි පස්සරයි බයි. අපි කැබ් බඩු ගන්න කියලා ආවා සුපර් මාකට් එකකට ඒක වාලා. ඉතින් අපි ආපහු යනවා දැන් වෙන සුපර් මාකට් එකකට. මේක දාලා දින ඇරලා කියලා ඒත් වහලා. අපි යනවා ඉඳලා වෙන සුපර් මාකට් එකකට. හරි එහෙනම් බයි. අඬ වාහනෙකුත් එනවා. ඉතින් අපි යනවා තව සුපර් මාකට් එකකට. සුපර් මාකට් තමයි නික පොඩි කඩයක් හරිද? යනවා බඩු ගන්න හරිද? පොඩි තූට් පෙට් එකක් ගන්න. කිලෝ එකක් නේ. එක්ස්ට්‍රා කිලෝ එක දෙකක් නේ. ඉතින් දැන් අපේ කට්ටිය කෑම වෙන ගමන් ඉද්දි තව කට්ටියක් සින්දු කියන කාඩ් ගාලා ඉන්න මම වලට වෙන්නන්න. නැගිට්ටකම එළියට ලස්සන view එකක් තියෙන්නේ. බලන්න මොනවද ඒක මාරම ලස්සන view එකක් තියෙනවා. මම ගොඩන්ට උඩර ගිල්ල පෙන්නන්න මේ අර ආයත වටේ ටික වට්ටම ලස්සනයි. උඩරින් පෙන්නන්න. ඔන්න ඉතින් ආමිගේ තවත් කට්ටියක් දුදුවන උදේ පාන්දර මම ඔයාලට පෙන්නන්නම් දැන්. පෙනේ ගන්න ඔයන්ට. පෙනයි. උදේ පාන්දර එහෙනම් ඉතින් ඇත්තරම් පිස්සුවක්. ඇවිල්ලා බලන්න ඕනේ තියෙන යාගේ පැත්තකට කොහොමද කියලා. අපි යනවා ඇවිදින්න.
ඉතින් බලන් කියලා කුත් කියන්නේ නැහැ නේ. මෙන්න මෙතන තියෙනවා යුද්ධ ටැංකි දෙකක්. මම පෙන්නන්නම්. අර නියම තියෙනවා මල්ටි වැරල් තියෙනවා. අර ටික දුවන්න පෙන්නන්න හිටියේ යුද්ධ ටැංකි එක පේන්නේ නැහැ. මොනවද දෙනවා පේන්නේ නැහැ. ඒක ඉතින් අපිට ඉතින් කෑන දෙයක් නැහැ මට. ආයි දැක්කොත් පෙන්නන්න කොයි පල්ලෙට ගිහලාද. ඒ රෝය යන්නේ. කොහේ යන්නේ කොහාගේ මේ ජැකට් එක්ක මට ජැකට් එක නැහැ ඔය කිව්වද එනද කියන්න දෙයක් නෑ මේ කට්ටිය මාව දාලා දුකයි මොනවද දන්නේ නැහැ හරක බලන් ඉන්නේ මේ පැත්ත ඒ කොහොමද දන්නේ හිතන නෑ උදේ පාන්දර දෙකක් බීලා අය දුමුලනේ ඈ ඔබ යනවා ඉතින් දැන් අපි යන්න හදන්නේ එඩිෂන් බංගලෝ එකනේ. එඩිෂන් බංගලෝ එකට ගිහිල්ලා ඒ ගමන් අපි අවමිනෙනවා. ආයෙ මිනිට ඇවිල්ලා කාන්දක් තියෙන ඒ කාන්දේ ළඟ ඉන්නවා. හයිට් එක. ඉතින් ඔහොම ඉන්න. අපි වැඩි විස්තර ටිකක් දෙන්න. ඉතින් මේක තමයි අපි යන්නේ. guys අපේ ඇඩිෂන් බංගලෝ එකට ආවා. හරි. පොඩක් අදවත් ගන්න. ඉන්නේ. මේ ගන්න කෙනා. තාත්තා ටිකට් ගන්නවා. ඉතින් අපි ඇඩිෂන් බංගලෝ එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට යන්න. අපිට මේක ඇතුලේ වීඩියෝ ගන්න බෑ. ඒ හින්දා වටෙන් පෙන්නන්න. ඉතින් අපි හැමෝම දන්න ටී ෆැක්ටරි එක වන ජෝස් ටුවර්ට් වල නිර්මාතෘත්ව තමයි මේ ඉන්නේ. ඒ තමයි තෝමස් ලිස්ටර් විලියම්. සර් තෝමස් ලිස්ටර් විලියම්. එතකොට එයා තමයි මේ ඇඩිෂන් බංගලෝ එකේ ඕනර්.
ඉතින් ඔයගන්ට මට තව දෙයක් පෙන්වන්න තියෙනවා. එඩිෂන් බංගලෝ එකට ආවට පස්සේ වැඩි කෑ ගහන්න යන්න එපා. මොකද ඒක පෙන්වන්න. මෙයාගේව ගොඩක් තියෙනවා. මේ අත ගාවමයි තියෙන්නේ. අපි ඇඩිෂන් බංගලෝ එකට ගිහිල්ලා දැන් ආවා අපි ඉන්න තැනට. දැන් අපි යනවා වඩේ කන්න. මේ ඉන්නේ වඩේ කන්න. නෑ ඉල්ලපු එක්කන. අපි වඩේ ගේන්න යනවා. වඩේ. අපි වඩේ කන්න යනවා. ඒ කොහෙම කඩේ දීපේ? මට ළමෙක් වෙන්නේ. ඇයිම ලොකු එක. එන වඩේ කකා සෙට් වෙමු. අපි වඩේ කන්න කියලා ආවේ අන්තිමට අපි දැක්ක සමෝසා දිනක් දැක්කා. සමෝසත් ගත්තා. කොහමද ඒක? රහනේ? පිච්චා. මට රහයි එක. පිච්චා නිමල කෑල්ලක් කොහෙද? ඔක දාපත් දැන් ගෲප් එකට. ෆොක්සිල් එකේ ඉන්න අර හරියගේ ලොන්ච් එන හරිය. දැන් තා වාහන වල රේස් එකෙන් පදින්න. මේ ට්‍රැක් එකේ. ඔක්කොම දිහා රේස් ට්‍රැක් එක. ඒක දැන් අපි කියමු දැන් මෙතන ඉන්නකොට ඒගොල්ලන් බලනවා ලීඩර් කියලා. ඒක ලීඩර් කෙනෙකුගේ ඇක්ෂන් තියෙන කෙනෙක් අපි ඔයා වැඩකට යනවා මේ එතකොට ඔයාව තමයි ටාගට් කරලා මේගොල්ලන්ට ගහන්න. හරි. බලලා ගහනවා. හරියට දෙනවා හෙඩ්ෂොට්. නිරේටම දෙන්න. මෙතන නරලන්න ටක් ගාලා යා බහලා දුවන සමහර වෙලාවට ඩිටෙක්ට් වුණොත් ඒගොල්ලන් මෝටාර වපුවාම මෙහෙට එනවා. ඔය එහෙම වෙලා 2000 මගේ බැච්මේට් කෙනෙක් හිටියා. තේරාට ගහලා කොටම උන් දැක්ක කොහින්ද ආවි කියලා. ඒ පැත්ත මෝටාර ගහම මරනවා. ස්නයිපර් කියන්නේ ටාගට් එක යනහන් එහි පිල්ලොක්කත් ගහන්නේ නැහැ නේ. සමහර වෙලාවට දැන් එයා උදේ වතුර බෝතලේ මොන හරි බිස්කට් මොන හරි නැග්ගනම් උදේ පහට නැග්ගනම් හැන්දෑවේ 7 වෙනකන් ඉන්නවා. උදලයි පරුවලේ බහලා යනවා. ඒ අතර කොහමද ටාගට් එක අද බැරනවා හෙටත් එනවා. හරි එනවා. ටාගට් එක. ඒ ෂොට් එකෙන් නොකවුට් වෙනවා. ඉතින් guys අපි දැන් යන්න හදන්නේ කුඹල්ලේ පන්සලට. මාත් ගිහින් ආ කලින් ඒක අසපුවක් නේද? ඔව්. ඒක අසපුවක්. ඉතින් ගිහින් බලමු ඉතින්. 50ක් යන්නේ. තමුණාගේ කැම්ප් එකේ ෂෝ siapa kan apa ini? Bukan apa yang
ෂුවර් නේ කොහමද Kasih dia Abi ingin nanya? Abi ana? Ande? Ada sini ini ade. Bye. Bye. Abi ingin nang. Bye. Bye. Abi ingin nang ade. බෝල ගිය තැන තාම හොයාගන්න බෑ කොහෙද දන්නේ බෝල ගියේ. බෝල ගත්තත් එක්ක. දැන් අපි ආවේ කුමාරවැල පන්සලට. අපෝ දැන් ගෙදර යන්න හදන්නේ. ගෙදර කියන්නේ ආදරයට අපි ඉන්න තැනට. හෙට කෝච්චියේ යනවා අපෝ ගෙදර අපි. 10ට කෝච්චිය දෙනවා. ඉතින් අපි හෙට යනවා. අන් ඒ වීඩියෝ ටික දාන්න ඕන. ඉතින් good morning හැමෝටම. අද අපි ගෙදර යන්න හදන්නේ අපෝ. කෝච්චියේ තමයි යන්නේ අපි. අද තැන කෝච්චිය තමයි. ගෙදර යනවා ඉතින්. මේ වියතනාව
යන්නයි දැන් අපි යන්න හදන්නේ අපේ ගමන යන්න දන්නේ. ඔව් අපේ ගමන දැන් කලින් ඉවරයි. අපි දේතලා ස්ටේෂන් එකට යනවා කෝච්චියේ ඇල්ලෙන් පිටත් වෙන කෝච්චියේ අපි 10 මාරට දැන් ඉන්න ඕනේ දේතලා ස්ටේෂන් එකේ. දැන් අපි එහෙන් හම්බෙමු. ඔන්න අදත් උදේ පාන්දරම කට්ටිය දුවනවා. ඉතින් මවුරු තමයි මේ. කෝච්චිය ආවෙන් අපි දැන් යන්න දැන් කෝච්චිය. මත්තමලාට නෝල් දිස්ත්‍රික්කේ බඳුරු දිස්ත්‍රික්කේ යනවා මැද නෝල් දිස්ත්‍රික්කේ බැනිමනසානේ හැදල්සානෝ දෙනවා පතරම දෙයන්ගේ අඩවියේ අපි එනවා සවන්තයෙන් අඩවියේ එකම පින්ගේ බලත් නායින් දෙක වෙනස් වෙනවා ඌයි මාත්‍යව බඳුරු දිස්ත්‍රික්කේ නෝල් දිස්ත්‍රික්කේ බඳුරු දිස්ත්‍රික්කෙන් ඇතුළට අපේ ඇතුළට නෝල් දිස්ත්‍රික්කේ මේ ඉස්සර මේවා ක්‍රියාමාන දුබලාජල ඉදල් කොට Lexol Jakarta, Udah Sumbe, benar? Lantai, apa yang usah makan tuh, tuh pada makan deh. Kita beda, ambil lagi kurang. Kok beda loh? Orang yang harus. Oh, sadar sih. We're up 1800 meters above sea level. Wow. They was geraniums. අපි කෝච්චිය නැග්ගේ උදේ 10 මාට එන්නේ. උදේ 10 මාට නැග්ගේ. මතකව එන 6 පහුවෙලා. 6 පහුවෙලා. අතයි. අතයි
බලන්න. මාරි ස්පීඩ් එක යන කෝච්චිය. දැන් මම හිතන්නේ යනවානේ 100ද? 100ට වැඩි. ඕ ඒ මාරම ස්පීඩ් එකේ කෝච්චිය. පේන්නේ දැන් වෙලාව 8:15යි. ඔන්න guys අපි දැනුයි කොළඹ කොටුවට ආවේ. දැන් කොළඹ කොටුවේ ඉන්නේ දැන්. අවසානයි. ටටා බයි කියන්නේ. අවසානයි ලොකු ගමන. ඉතින් වෙලා ගියේ. වෙලා ගියේ. ඉතින් වෙලාව 8:15යි. උදේ 10 මාට්ට වගේ තමයි අපි ආවේ. දැන් රෑ වෙනකම් ආවනේ. ඔව්. ඉතින් හොඳ ගමනක්. ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙනවා. එහෙනම් හැමෝටම good night.